අයිබෝන් අද මම බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ එක කරන්න ඔබ සැමට කිතුල් කතාවක්. කිතුල බොහොම අමාරුවෙන් තමයි මම මේ ගහ උඩට නැග්ගේ. අඩි 40ක් විතර තියෙයි මං හිතන්නේ. අඩි 40ක් නෑ 35ක් 40ක් විතර තියෙයි ගහම. ඉතින් මේ කිතුල ගැන පොඩි කතාවක් කරන්න තමයි ආවේ. එතකොට මේ කිතුල දිහා ඔබ බලන්න. හොඳ වෙල්වට් එකක් තියෙනවා. තාම මේක මල් වර අවදිය වගේ තමයි තියෙන්නේ. තාම පොඩි කිතුලා. හැබැයි දැන් මල් එන්න ඔන්න මෙන්න වගේ තමයි තියෙන්නේ මේක. දැන් ඔබතුමාලාට මම මේක මල ආවට පස්සේ මල් මදින විදිහයි ඒකට ගන්න බෙහෙත් අවශ්‍ය කරන බෙහෙතුයි මට පුළුවන් ඔයාලට කියලා දෙන්න දන්න විදිහට. ඉතින් මේ කිතුල කියන්නේ දැන් ඇත්තරම බොහොම අමාරුවෙන් තමයි මේ නැග්ගේ. කිතුල් මදින්න මිනිස්සු නෑනේ. ගස් නගින්න මිනිස්සු නෑ. දැන් ඉන්නේ පෝන්න බණ්ඩ ඇත්තටම. ගස් නගින්න මිනිස්සු නෑ. දැන් බොහොම අමාරුවෙන් තමයි මම මේ නැග්ගේ. කිතුල් ගැන පොඩි විස්තරයක් මම කරන්න. පොඩි ළමයිට හරි බලන්න පුළුවන්. මේ ඇත්තරම බලන්න මේ කිතුල දිහා. කිතුල මාර හරියට අම්මා වගේ. කිතුල කියන්නේ අම්මා තාත්තා වගේ. මේ වටින මිනිස්සුන්ට. මේක බලන්න මේ වෙල්වට් එකක් තියෙනවා. ලස්සන වෙල්වට් එකක්. මේ විදියට තියෙනවා කියන්නේ කිතුලක් ඊටාම ආසන්නයි. මල්ලෙන්ට ආසන්නයි කියන එකයි කිතුලක මේ විදිහට හැගෙන්නේ. මේක ලස්සන කොළ තියෙනවා. මට මේ හරි අමාරුම ඩේන්ජර් තැනක ඉන්නේ. පොඩ්ඩක් පෙන්නන්න. ඔය බලන්නකො. ඔන්න දැල්ල. එතකොට මේ කිතුල ලස්සන පරිසරය ඔන්න බලන්න. හිමින් බලන්න. බොහොම අමාරුවෙන් උඩට නැග්ගේ. එතකොට කිතුලගේ ඉතින් එතකොට උඩට හිමින් ගොඩ වෙන්න ඕන. අමාරුවෙන්. එතකොට මේ කිතුල් කවුරුවත් හදපුවා නෙවෙයි මේවා. ස්වභාවයෙන්ම අපේ කලවැදි මහත්මයා තමයි මේවා හදාලා තියෙන්නේ. කලවැද්දාගේ වසුරු වලින් තමයි මේ කිතුල හටගෙන තියෙන්නේ. හැබැයි කලවැද්දාට පුළුවන් නැවත මේක නැති කරන්න. මේ කිතුල සහ මුලින් නැති කිරීමේ හැකියාව කලවැද්දට තියෙනවා. ඒ කොහොමද කියලා දෙන්න. යක් උඩට කිතුලට ආව දැල්ල. මචං දවල්ට තමයි මම බොහොම අමාරුවෙන් ඉන්නේ. මචං මෙන්න මේ කිතුලේ දැල්ල කලවැද්දාට නැති කිරීමට කිතුල සහ මුලින් විනාශ කිරීමට හැකියාව තියෙනවා කලවැද්දට. කොහොමද නැති කරන්නේ? මෙයා යම්කිසි දවසක කිතුලට ඇවිල්ලා ගෙඩි කාලා චූබරක්කේ මැදුනොත් සිංහල භාෂාවෙන් කියනවලු මූත්‍රා මාරුවක් හැදුනොත් බැරි වෙලාවත් මේ දැල්ලට ඇවිල්ලා මෙයා චූ කරොත් මුල්ලු කිතුලම ඩවුන්. අය ජීවිතේට මලක් හරියන්නේ නැහැ. ඒක තමයි මෙයාලගේ වැඩ. ඉතින් නැති කිරීමේ හැකියාව බොහෝ විට කලවැද්දට තියෙනවා. අය ජීවිතේට මලක් හරියන්නේම නැහැ. මල් දිගටම සවුත් වෙනවා. මේ ගොබේ හරහා එයාගේ මූත්‍රා ගිහිල්ලා සම්පූර්ණ බොඩේ විනාශ කරලා සියලුම මල් ටික වැඩක් ගන්න බැරි තත්ත්වයට පත් කිරීමේ හැකියාව කලවැද්දට තියෙනවා. ඇති කිරීමේ හැකියාවත් නැති කිරීමේ හැකියාවක් තියෙනවා කලවැද්දට. ඒ වගේ දෙයක් තමයි මම මේ කරා ආවේ බොහොම අමාරුවෙන් ඉන්නේ. ඉතින් ඉදිරියේදී මලක් මදින විදිය ඒකට ගන්න බෙහෙත් අවශ්‍ය කරන බෙහෙත් මම කියලා දෙන්නම්. පොඩ්ඩක් මාව බෙල් කරලා තියාගන්න. ඉතින් ජය වේවා. අයිබෝන්.